හතරක් තියෙනවා. ඊට අමතරව මගේ JBL දෙකක් වෙනම තියෙනවා. අපි අද ඇවිල්ලා ඉන්නේ 78 ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එක සෙලිබ්‍රේට් කරන්න බයික හෝලික්ස් ලගේ රයිඩ් විත් කෝස්. එතකොට මම දැක්කා ඉන්ටරෙස්ටිං ග්ලයිඩර් බිල්ඩ් එකක්. ඉතින් පොඩ්ඩක් අපිට බිල්ඩ් එක ගැන චුට්ටක් කියන්න විස්තරය. කියන්නේ මේක මේ ඔරිජිනල් Honda Shadow එක තියෙන්නේ. ඒක මුකුත්ම සෙටප් ඒ කියන්නේ වෙනස් කරලා නැහැ. ඔරිජිනල් කන්ඩිෂන් එකේ විතරම තියෙනවා. මේකේ සාමාන්‍යයෙන් ග්ලයිඩ් එකට ෆිටින්ග්ස් එන ඔක්කොම මේකේ ෆිට කරන්න පුළුවන් විතර තමයි තියෙන්නේ. රයිට්. එතකොට ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් එහෙම හයි කරලා දෙනවා. පොඩි සවුන්ඩ් සෙටප් එකක් එක්ක. ඒ කියන්නේ මේකේ ඔරිජිනල් ස්පීකර්ස් හතරක් තියෙනවා. රයිට්. ස්පීකර්ස් හතරක් තියෙනවා. ඊට අමතරව මගේ JBL දෙකක් වෙනම තියෙනවා. එතකොට මේ ග්ලයිඩර් බිල්ඩ් එක කරන්න කොහොමද අයිඩියා එකක් ආවේ ඔයාලට? මම කැමැත්තෙන් හිටිය බයික් එක තමයි හාලියක. ප්‍රශ්නේ තියෙන අපිට ලංකාවට ගේන්න බෑනේ. ඒ ප්‍රශ්නෙත් එක්ක මේ වගේ දෙයකට යනවා හැරෙන්න වෙන ඔප්ෂන් එකක් මෙහෙ නැහැ. කොහොමද දැන් ඔයාලා මේක එක්ස්පීරියන්ස් ඔයාලා කිතර සැටිස්ෆයිඩ් තිබ්බද? ඔව්. ඒ කියන්නේ මේ ෆුල් සැටිස් ඩේලි පදිනවා මම කොළඹ. ඩේලි පදිනවා? ඔව්. ඒ කියන්නේ සාමාන්‍ය මාසෙකට කිලෝමීටර් 3000ක් විතර හැම මාසෙම රයිඩ් කරනවා. මේ කොළඹ ආවට තමයි ඩේලි උදේ හවස යවෙනවා. ඊට අමතරව වත්තල යනවා. රයිට්. ඉතින් ඔන්න බේස් ලයින් එකේ කොළඹ ආවට කට්ටියට බලාගමු මේ beautiful shadow guide එක. ඉතින් thank you so much Mr. බුද්ධික අපිට වගේ බිල්ඩ් එක පෙන්නුවට. එහෙනම් see you the next time.